ඉතින් ගයිස් මං වර්ල්ඩ් එකේ ගයක් හදාදා හිටියේ ගයක් හදාදා ඉද්දි ඇත්තටම ගියොත් ස්කෙලිටන් කාරයෙක් ගහලා මං මෙතන තියෙන මෙන්න මේ වලට වැටුණා. ඔයාලා බලන්න මොකද උනේ කියලා මම මැරුණාද නැද්ද කියලා. හලෝ ගයිස් ආදරෙන් පිළිගන්නවා අපි වගේ channel එකට අරන් තියෙන්නේ හાર્ඩ්කෝර් අපේ සර්වයිවල් ගයිඩ් එකේ දෙවෙනි එපිසෝඩ් එක චුට්ටක් වීඩියෝ එකක් පරක් වුණා. ඒ වගේම තමයි අපි නවත්තපු දැන නෙමෙයි දැන් ඉන්නේ මේ මං අර ඔයාලට වෙන්නන්න අර ජංගල් එක කොහොම හරි මං අපි කලින් මේ ජංගල් එක නැතින්න නැතුව ටිකක් ආව ඇවිදින්න මේ ඇවිදින මෙතන ගමක් තියෙන දැක්කේ ඔහොම ඇවිල්ලා මොහොම හරි මං හිතුවා එතන ඉන්නවලා ගමේම ඉන්න හොඳයි කියලා මං මෙතන ඉන්න තීරණය කරා. මම හිතනවා ආසයි කියලා ප්ලේස් අයිඩියා එකක් වීඩියෝ එක. ඉතින් මං ජෙස්ට් එකට බඩු ටිකක් දාගෙන ගෙදර ඉතුරු ටික හදන්න කියලා තමයි ලෑස්තුනේ මස් ටිකත් එහෙම පුච්චගෙන කොහොම හරි එතනදිද ලෙද ආමෙකුත් ඇඳගෙන මම වැඩේ පටන් ගන්න කියලා හදද්දි තමයි දඩාර වැස්සක් කඩාවත් වෙන්නේ. රුණක් ඒක නම් එපා වුණා. කොහොම හරි ඉතින් මං ආම සෙට් එකක් දාගත්තා ගැම්මට අපේ ගෙදර හදන වැඩේ පටන් ගන්න කියලා. කොහොම හරි මම පොඩ්ඩක් වටයක් කරේ පිස්සුවක් කිරිනවා වැඩි හිතන්න එපා. ඊපස්සේ මම නිදාගන්න වෙලාව නිදාගන්නත් බෑ. කොහොම හරි විනාඩි ගානක් නෙවෙයි පැය ගානක් විතර මම පිස්සු කියලා ඉඳලා තමයි මම වැඩ පටන් ගන්න කියලා හදද්දි තමයි මතක් වුණේ මස් ටික මම පුච්චෙන්න දැම්මේ නෑ නේද කියලා. පුච්චෙන්න නෙවෙයි පිච්චෙන්න දාන්න ගියේ. ඉතින් මම ලස්සනට මගේ අතට හරියන්න බඩු ටිකක් හදාගෙන ඔය විදිහට ගේ හදන්න ගිහිල්ලා ආයෙත් මම අනිත් පැත්ත ඇරලා යනවා මගේ මස් ටික පුච්චන්න දාන්න. ඒ වැඩි හිතන්න පොඩ්ඩක් රකපැනලා ඉන්නේ. ඉතින් කොහොම හරි මම ඔය වටේ හොයනවා දැන් මොකද්ද කරන්න ආවේ කියලා මට මතක නෑ. ඒ විදිහට මස් ටික දාගත්තට පස්සේ මතක් වුණේ මං අතේ කෝල් නෑ කියලා. ඊට පස්සේ සෙනිග ගිහිල්ලා ජෙස්ට් එක කරලා බලද්දි කෝල් ටිකක් තිබ්බ. ඉතින් මං ඒ ටිකත් ෆර්නස් එකට දාලා දැම්ම මේ මස් ටික පිච්චෙන්න දාලා ඉතින් මං යනවා ගේ හදන්න. මං ගෙදර වහල වැඩේ 90%ක්ම විතර ඉවර කරලා රෑ වෙලා තිබ්බ හින්දා නිදාගන්න කියලා තමයි ගියේ. නිදාගන්න ගියාට මට සොම්බි ස්කෙලිටල් ලගේ ප්‍රහාර කරලක් වෙන්නත් උනා. මම පේන්නේ ඒවල වට කරන් ගහන්න පටන් ගත්තා. පණ කට්ටි විතර මම දුවලා ගිහිල්ලා කොහරි බේරිලා විලේජ් එකේ ගෙදරකටම ගිහිල්ලා අන්තිමට නිදාගන්න උනා. මෙච්චර හොඳ ගයක් තියාගෙන. ඔක්සිජන් හැමතැනම සොත්තු ඉන්නවා මේ ඒවලේ මම මේක නිකන් හයි ස්පීඩ් වගේ අරගෙන යන්නේ හිමින්ජරේ හො පොඩ්ඩක් ඉන්නවල මෙතන ඉඳන් කියන දේ වැඩි හිතන්න එපා. මේ මොකද පිස්සු ගිල්ල දැන් කියනවා මේ හයි ස්පීඩ් කරන්න ඇහළු අරගයි මේකයි බයිලාවක් ගහනවා. කොහොම හරි බාලා උදේ වෙන දේෙන් අනිවාර්යෙන් සර්ප්‍රයිස් වෙනවා මම දන්නවා. ඔබ බලන්නකෝ දැන් මම උදේ නැගිල්ල කරන මෝඩ වැඩි ඒ ෆයිනල් ලුක් එක හදලි වෙන්නේ නැහැ. තව පහ දින එරික ඕනේ නැහැ මේ පස්සේ හරි හොඳට රුපිච්චිනවා. what the hell එතන ෆීවරේ පිපුරුවා මං කන්නේ මේකට අයියෝ වෑංගුලම් මැරලා මම කීයක් අම්මක් දන්න රියස් එකක් අද හරි එන්න මෙතන වල තියෙනවාදී කොහොමද ලුක් එක තියෙන්නේ මම අතුරට ගිහින් පෙන්නන්න ඔය වගේ
මෙතන වලක් තියෙනවා මෙතන වල කොටස් වෙනවා හරි මන් දන්නවා ඔයාලට දැන් හිතෙන්නේ මම උතනින් පල්ලට වැස්සලා මැරෙනවද නැද්ද කියලා ඔයාලා බලන්න ඉතින් ඊළඟ එපිසෝඩ් එක આવොත් මම උතනින් පල්ලට වැල්ලා මැරලා නෑ ඊළඟ එපිසෝඩ් එක ආවේ නැත්නම් මම උතනින් පල්ලට වැල්ලා මැරිලා ඉතින් ඔයාලා දන්න හાર્ඩ් කෝල් වර්ල්ඩ් එකපාරයි මැරෙන්න පුළුවන් ඉතින් ඒකනේ හાર્ඩ් කෝ කියන්නේ හරි ඉතින් ඔයාලම බලන්න ඉතින් ओके हर मेरी ढाला जरा करा अरे इधर जी ना मिशन उधर कोबल स्टोन की गहन नो तो ये मिशन हरी कोबल स्टोन की गहन नो कोबल स्टोन है और ने अभी तो ट्रेन लगे था ये ना ट्रेन से हम ये ट्रेन कर करते हैं बहुत गीला हो गया මේ කවුද ඇන්ඩියම් කාර ඉවර කරලා ටිකක් හෙල් ඔහු මට හවුතුනා නේද හාස්කෝ විදාගමු ඔක්සිජන් හැමතැනම සතුටු ඉන්නවා මේ ඉතින් මම මේක නිකන් හයි ස්පීඩ් වගේ අරගෙන යන්නේ හිමින්ජරේ හිමින්ජයක් හදලා එහෙම තමයි han hitang bahaya nanti anak kita sama jadi yang sendiri juga hari apa jam hari barang tapi ini kelas kita udah pasti dia di final look kita tahu handli karena tahu bahaya dia neri ke unda nih dia kelasnya tuh hari kamu udah ada rupiah cina udah oh ෆීවරේ පිපුරුවා මං කලින් මේකට අයියෝ වෑයන්ගුලුම් මැරලා එහෙන් කිය කමුණක් දන්න පියසයක් කරලා හරි එන්න මෙතන වල තියෙනවාගේ කොහොමද ලුක් එක තියෙන්නේ මම අල්තුරට ගිහින් පෙන්නන්න ඔයාගේ මෙතන වලක් තියෙනවා මෙතන වල කොටස් වෙනවා අයියෝ මම මෙච්චරලා කරපු සේරම ඉවරයි කියලා කියන්නේ ෂට් අඩෝ